අපිට හැමතිස්සෙම අවශ්‍යයි අර සාම්ප්‍රදායික බණමඩුවට කතා කරන එකෙන් අයින් වෙන්න. ඕල්කට් තුමාගේ තියෙනවා all diary leaves කියලා. යාගේ ලියපු ඒවා. අපි ඔය කියවලු තියෙනවා. ඒවා මෙහෙම තියෙනවා. මේ අන විදිහට ගියොත් බුද්ධ ආගම මෙඩිකල් පවතින්නේ නැහැ. හේතුව පන්සල් වල හැමතැනම ඉන්නේ වයසට ගිය නාකි වෙච්ච උපාසකම්මලයි සීයලයි පුංචි ළමයි ටිකකුයි විතරයි. සමාජයේ ඉන්න ශක්තිවන්තම කොටස තමයි තරුණ පිරිස, ජවයේ තියෙන පිරිස. ඒගොල්ලෝ ධර්මශාලාවට ගේන්න බෑ. මේ මීට අවුරුදු 100කට කලින් තිබිච්ච තත්ත්වය අද තියෙන්නේ ඒකමයි. අපිට මේක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරන්න මම කල්පනා කරනවා ධර්මශාලාවෙන් ඔබට ධර්මයේ ගෙනියන්න. ධර්මශාලාවෙන් ඔබට ධර්මයේ ගෙනියනකොට ඒකට අපි පාවිච්චි කරන ක්‍රම වෙනස්. ඔන්න විරාජ් වීරරත්න මේ ළඟදී නිකුත් කිරීමට යන ඊළඟ වීඩියෝයේ ඔබ වහන්සේගේ ශිෂ්‍යයන් පිරිසක් ඉන්න බව අපේ පින්තූරමකින් මේ සමාජ ජාල වෙබ් අඩවි වලින් දැක්කා. ඒ කියන්නේ මේකේ සත්‍යතාවයක් තියෙනවා සයන්ස්. ඇත්තටම දැන් අපි චිත්‍රපටි වල දැකලා නැද්ද නළුව ගිහිල්ලා බුදුහාමුදුරන්ට මල් පූජා කරනවා? දැකලාද? ඒතර බුදුහාමුදුර රඟපානවද? ඒ රඟපෑමක් කියලා ගන්න බෑ. ඒකම තමයි තියෙන්නේ. ඕන කෙනෙකුට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ඉරාච්චන්නේ අද ඊයේ නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ සිරිසදහම ආශ්‍රමයත් එක්ක ඊටාම ළඟින් කටයුතු කරන කෙනෙක්. ඔහු සාම්ප්‍රදායික නැහැ. අපි සාම්ප්‍රදායික මිනිස්සුන්ට මම නම් කැමතිත් නැහැ. මොකද මේ මිනිස්සුන් අපිට ගන්න දෙයක් නැහැ. ඉතින් නිර්මාණයේ සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයෙන් ඔබට පැන්නේ යුතුයි. නැත්නම් ඒ නිර්මාණය සාර්ථක නැහැ. ඒක වටින්නේ නැහැ. අපි අහලා තියෙනනේ බද්දවග්ගී කුමාරවරුන්ගේ කතාව. බද්දවග්ගී කියන්නේ කුමාරවරු 30 දෙනෙක් හිටියා. 29 දෙනෙක් විවාහ වෙලා එක්කෙනෙක් විවාහ වෙලා හිටියේ නෑ. එයාට ගණිකාවක් ගත්තා. අරගෙන මේගොල්ලෝ විනෝද වෙන්න ගියා. මේගොල්ලෝ විනෝද වෙමින් යනකොට අර එක්තරා වෙලාවක නානකොට අර ගණිකාව මේ 30 දෙනාගෙම ඇඳුම් ඔක්කොම අරගෙන ආභරණ අරගෙන පැනලා ගියා. එතකොට ඒ ඇඳුම් ආභරණ නැති බව දැනගත්තේ කුමාරවරු අර ස්ත්‍රිය සොයමින් ගමන් කරන්න පටන් ගත්තා. ඕම යනකොට තමයි බුදුහාඳුර හම්බුනේ. බුදුහාඳුරන් ගිහිල්ලා ආන්නේ මෙතනින් ස්ත්‍රියක් යනවා දුටුවාද. ඒතර උන්වහන්සේ ආන්නේ ළමයි ස්ත්‍රියක් ගැන සෙවීමද ඔබ ගැන සෙවීමද වඩා වැදගත් කියලා. ඒතර කියන කතාවේ හැටියට නම් වඩා වැදගත් අපි ගැන සෙවීම. එහෙනම් මෙතනින් ඉඳගෙන මං කියන දේ අහන්න කියලා. එච්චර. ලස්සන කතාවක්. ඉතින් බද්දවග්ගී කුමාරවරුන්ගේ කතාව රඟපානකොට ඔටුනු දාලා රඟපාන්න ඕනේ. දැන් අපිට ඕනම දහජරා වීඩියෝ එකක් ඔටුන්නක් දාලා ජෝතිය අන්දලා රඟපෑවොත් ඒක බෞද්ධ. ඒක තමයි අපි දූපත් මානසිකත්වය. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒකේ අන්තර්ගතය හොඳ නම් සමාජයට හොඳ පණිවිඩයක් යනවා නම් සාම්ප්‍රදායික ගෝත්‍රික මිත්‍යා දෘෂ්ටි වලින් බැහැර වෙලා නම් ඒක ධර්මයට මිනිස්සු යොමු කරන්න යොදා ගන්න පුළුවන් නම් ඒ නිර්මාණය ශ්‍රේෂ්ඨයි. ඒත් සයන්ස් දැන් එතනදී ඔබ වහන්සේගේ ශිෂ්‍ය සයන්ස්ලත් කරන රඟපෑමක් නේද සයන්ස්? ඇත්තටම දැන් ප්‍රශ්න අහන කෙනා උත්තර දෙන කෙනා කරන්නේ රඟපෑමයි. ලෝකේ තියෙන එකම රඟපෑමක් විතරයි. රහතෙක් කියන්නේ මේ රඟපෑම දකින්න විදිහේ ප්‍රශ්නයක්. එච්චරයි. ඉතින් ඉස්සෙල්ලා මම කියන්නේ වීඩියෝ එක මොකද්ද කියලා බලන්න. එහෙම බලන්නේ නැතුව මේ ගොන්කමට උත්තර දෙන්න යන්න එපා. ඒකෙන් මේ තමුන් තමා විසින් නිර්වත් කරගන්නවා. කියන්නේ අනික් මිනිස්සු නිර්වත් කරන්නයි මේ කිසි කෙනෙක්. තමා විසින් නිර්වත් වෙනවා. ඒ හේතුව විවේචනය කියන එක හොයලා බලලා දකින්නේ නැතුව මෝඩකමට කතා කරන තුර අපිට පේනවා මේ ගෝත්‍රික මිනිස්සු ටික ඕන දේශපාලඥයෙකුට ඡන්දදායක ලෙස පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද මේ රටට වෙලා තියෙන විපත ඒකයි. මේ ගෝත්‍රික මිනිස්සු ටික ඕනම බොරුකාරයෙකුට සුදු ඇඳුමක් ඇඳගෙන ආවම රැවටිලා ගිහලා කතරේ ගහනවා. ඒ මානසිකත්වය කඩලා දානවා. විවෘතව හිතලා බලලා කල්පනා කරලා ඒ ගෝත්‍රික අදහස් අයින් කරලා දාලා පුළුල් දාර්ශනික විවරයක් සමාජය තුළ විවර කරනවා. එහෙම නැත්නම් මේක විනාශ වෙනවා තව අවුරුදු 50කට මේ පිට. ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා දැන් මියුසික් වීඩියෝ එකක පෙනී ඉන්නවා. එතකොට දැන් මේ පෙනී සිටීම තේරවාදී රහත් බව සහ දැන් ඔබ වහන්සේ කියන රහත් බව අතර ගැටණයක් ඇති වෙනවා. ඒක හරියට කිසිම ගැටණයක් නැහැ. මොකද මීට කලින් කවදාකවත් අපි දන්නේ නැති ඉතිහාසයේ රහතන් වහන්සේ කෙනෙක් මේ වීඩියෝ එකේ ඉඳලා නැහැ. පැහැදිලිද? ඒ නිසා තමයි ගැටීම. ඒක තමයි මම මුලින්ම ඩෙෆිනිෂන් එකක් අර්ථ දැක්වීමක් දුන්නා. භික්ෂුව මෙන්න මේ දැන් අපි දන්නවා පහුගිය දශකයේ ප්‍රසිද්ධ චිත්‍රපටයක් ආවේ ඒකේ සමහර අපි දන්න හාමුදුරුවෝත් ඒකේ හිටියා. කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලා නළුවොත් එක්ක කතා කරා නම් වැරදි. නළුව නිසා ඉරියව් මාරු කළා නම් වැරදි. අන්න එතකොට තමයි ඒක රඟපෑමක් වෙන්නේ. එහෙම නැතුව මේ හාමුදුරු කෙනෙක් පින්තූරයක හිටියා කියලා ඒක මොකක්වත් කාටවත් කියන්න බෑ. අනික මේ එහෙ නැති බුදුහාමුදුරුවෝත් රඟපාන හැමදාම ওই වෙසක් නාට්‍ය වල අරවයි මේවා ඔක්කොම ඒක බලලම තීරණය කරන්නේ. එතකම් මම ඒ ගැන කියන එක තේරුම් ගන්නවා. සාහලේ ලියනගේ මහත්මයා යොමු කරලා තියෙන ප්‍රශ්නයක් මිනිසුන්ගේ රාගය අවස්ථල පව් කරලා රටේ සංස්කෘතිය විනාශ කරන්නයි කියලා.
මිනිස්සුගේ රාගය අවශ්‍යයි මොකක් හරි හෙළුවෙන්නේ නැතුවද මං ඇවිල්ලා. ඈ අනික ඉතින් රාගය අවශ්‍ය ගන්න කොට මිනිස්සු. ඉතින් මිනිස්සු කොහොමත් මවුන් නිසා පවපුරවගෙන අපාගත වෙනවා. ගෞතම බුදුහාමුදුරු නිසා දහස් ගාණක් අපාගත වුණා දහස් ගාණක් නිවන් දැක. ඒකමයි මේ ආයි වෙන්නේ. සාමාවතිය ඇතුළු මේ මාලිගාවට ගිනි තිබ්බා. කවුද? මේ මාගන්දියාගේ ප්‍රශ්නේ නිසා. එතන මාගන්දිය අපාගත වුණා. බුදුහාමුදුරුවෝ නිසා මිනිස්සු කොච්චර අපාගත වුණාද? බුදුහාමුදුරුවෝට බැනලා අපාගත වුණා. ඒ වගේම බුදුහාමුදුරුවෝට ගෞරව කරලා නිවන් දැක්කා දිව්‍ය ලෝකෙ. ඉතින් ආයි වෙන්නේ මේකමයි. ඒක මේ මට බෑ මිනිස්සු අපාය යන එක දිව්‍ය ලෝක යන එක නිවන් දකින එක තීරණය කරන්න. ඒක ඒගොල්ලෝ තීරණය කරගන්න එක. ඒගොල්ලෝ දැනගන්න ඕන කිසි කෙනෙකුට වෛර කරන්නේ නැතුව, බනින්න නැතුව, අයහපත් දේවල් කරගන්න නැතුව හිත වෛරයෙන්, කුහකකමින්, දුෂ්ටකමින්, ඊර්ෂ්‍යාවෙන්, නපුරුකමින් පුරව ගන්න නැතුව මධ්‍යස්ථ මතයක් තියාගෙන මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධා කියන විදිහට ජීවත් වෙනවා. ඒතොර අපාගත වෙන්නේ නැහැ. ඒතොර දිව්‍ය ලෝක යනවා. එහෙම නැතුව කාටවත් බැන බැන හිටුව කොහොමද අපාගත වෙන්නේ? කොහොමත් මන් නිසා ලක්ෂ ගාණක් අපාය යනවා. ලක්ෂ ගාණක් නිවන් දකින්න. ඒ දෙකම සිද්ධ වෙනවා. ඒක මම බලපෑමක් කළා නෙමෙයි. ඒක ඒගොල්ලන්ට කරගන්න එක. මම නිදහසේ බලන් ඉන්න වෙන්නේ මොකක්ද? ඒක මහත්මයෙක් අදහසක් ප්‍රකාශ කරලා තිබ්බා මේ ඔබ වහන්සේ ඇත්තම රහත් නම් ඔබ වහන්සේ කවදාත් එහෙම මිනිස්සුන්ට පවපුර වෙන විදිහට හැසිරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බැනේ ඇත්තට. එහෙනම් හරි අපරාධය අර බුදුහාඳුර කරපු විවේචන. අර මාගන්දියට බැන්න එක හරි අපරාධය. මාගන්දිය විවාහ යෝජනාවක් ගෙන වෙලාවට ඔය උන්නැහි කියන විදිහට නම් මොකද්ද කරන්න ඕන? ඒ වෙලාවෙම රෙජිස්ට්‍රාර් හොයාගෙන ගිහලා විවාහ වෙන්න ඕන. මං කියන එක පැහැදිලිද? මේ බුදුවරු කියන්නේ රහතුන් කියන්නේ අරයය මෙයාට කඩේ යන අරයයගේ මෙයාට යට වෙලා බය වෙලා ඉන්න මිනිස්සු නෙමෙයි. කියන්න ඕන දේ කෙලින් කියන මිනිස්සු. ඒගොල්ලෝ තමයි බුදුවරු. ඒගොල්ලෝ වචන දෙකක් නෑ තනි වචනේ මිනිස්සු.